මාතෘ දිව්‍ය රාජයා මා මෙහි පැමිණි බව දන්නේද? භාග්‍යවතුන් වහන්සේ, ඒ පින්වත් මාතෘ දිව්‍ය රාජයාව තුසිත දෙව්ලොවින් ඉතාම ගෞරවයෙන් යුතුව මේ දම්සභාවට වැඩමවීමට අවසර ලබා දෙනු මැනවි. මාතෘ දිව්‍ය රාජය ඔබ මට බොහෝ උපකාර කළා. චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීමෙන් සත්වයා සසර ගමනක පැටලීමෙන් බොහෝ දුක් විඳිනවා. මා අවබෝධ කළ ධර්මය හොඳින් අසන්න. ඉපදමින් මැරෙමින් යන සංසාරයෙන් අත්මිදී ඒ අමා මහ නිවන සාක්ෂාත් කරගන්න. පින්වත් දිව්‍ය රාජය, ඒ සඳහා ඔබ වීරය කරන්න. අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා උපතකින් උපතකට දුවන්නා වූ, උපතකින් උපතකට සැරිසරන්නා වූ මේ සත්වයන්ගේ මේ මැරෙමින් ඉපදෙමින් පවතින ස්වභාවයේ ආරම්භක කෙලවරක් නම් පනවන්නට බෑ. සත්වයන් මේ කෙලවරක් නැති සසරේ දිගින් දිගටම යන්නේ හේතුඵල ධර්මය අවබෝධ නොකළ නිසයි. මෙය ඇති කල්හි මෙය ඇත. මෙය උපදින විට මෙය උපති. මෙය නැති කල්හි මෙය නැත. මෙය නිරුද්ධ වන විට මෙය නිරුද්ධ වේ. මෙසේ හේතු නිරුද්ධ වීමෙන් ඵල නිරුද්ධ වේ. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තවතිසා දිව්‍යලෝකයට වැඩම කළේ මාතෘ දිව්‍ය රාජයාට ධර්මය දේශනා කිරීමටයි. ඔබ වහන්සේ මහා කරුණාවෙන් යුතුව ඒ ගම්භීර වූ අභිධර්ම දේශනාව පවත්වා නැවතවරක් මනුලොවට වඩිනතෙක් ශ්‍රාවකින් බලා සිටිනවා. මොග්ගල්ලාන, මම තව දින කිහිපයකින් සංකස්සපුරයට වැඩම කරනවා. ඔබ මනුලොවට වැඩමකොට ඒ බව ශ්‍රාවකයන්ට දැනුම් දෙන්න. භාග්‍යවතුන් වහන්සේ මනුලවට වැඩම කරවීමට මා විසින් පියකැට පෙළක් මැවිය යුතුයි. භාග්‍යවතුන් වහන්සේට වැඩම කිරීමට මාණික්‍යමය පියගැට පෙළක් පහළ වෙත්වා. ඊට දකුණින් පහළවන මේ රන් පියගැට පෙළ මා ප්‍රමුඛ සියලුම දෙවිවරුන්ටයි. ඊට වමෙන් පහළවන මේ රිදී පියගැට පෙළ සහම්පති බ්‍රහ්මරාජයා ඇතුළු බ්‍රහ්ම සමූහයටයි. භාග්‍යවතුන් වහන්සේ තවතිසා දිව්‍යලෝකයේ සිට මනුලොවට වඩින අවස්ථාවේ ලෝක විවරණ ප්‍රාතිහාර්ය සිදු කළා.
උතුම් බුද්ධානුභාවයෙන් දෙව්ලොව මනුලොව නිරය සියල්ලන්ටම පෙනෙන්නට සැලැස්සුවා. කිසිදා දැක නොතිබූ සොඳුරු දිව්‍ය විමානත් දුක්ඛිත වූ නිරයත් මනුලොව මිනිසුන් දැකගත්තා. භාග්‍යවතුන් වහන්සේ සක්තිවිඳුන් මැවූ මැණික් හිනිමග මතින් සංකස්සපුරයට වැඩම කළ සේක. දෙව් බඹ පිරිස් පිරිවරා මනුලොවට වැඩම කළ භාග්‍යවතුන් වහන්සේ දුටු සියලු මිනිසුන් ඉතා සැදහින් නිවන් සුව ප්‍රාර්ථනා කළා. මේ ශ්‍රමණයානං ඒ කාන්තයෙන්ම විශේෂ කෙනෙක් වෙන්නට ඕන. ලක්ෂණයන් වලට අනුව මහා පුරුෂයෙක්. අසාමාන්‍ය සිත් ඇදගන්නා පෙනුම. මේ තමයි මගේ දුව මාගන්දියාට සොයසොයා හිටපු සහකරුවා. එහෙනම් මට හරිම කෙනා මුණ ගැසුණා. ශ්‍රමණයන් වහන්ස, මගේ නම මාගන්දිය. මට ඉන්නවා අසාමාන්‍ය රූසපුවක් තියෙන ලස්සන දුවක්. අපිට හොඳට දේපලක් තියෙනවා. අපි හොයන්නේ අපේ දුවගේ රූපයට ගැලපෙන ලස්සන සහකරුවෙක්. ඔබ වහන්සේ තමයි ඒකට ගැලපෙන හොඳම කෙනා. ඔබ වහන්සේට තිබෙන්නේ අසාමාන්‍ය වූ රූප ස්වභාවක්නේ. ස්වාමීනි, ඔය පැවිදි ජීවිතය අත්හැර දමන්න. මගේ දුව මාගන්දියා සමග විවාහ වෙන්න. මම ගිහින් ඇයව එක්කගෙන එන්නම්. ඔබ කොහෙවත් යන්නේ නැතුව ඔතනම ඉන්න.